ඩඩ්ලි සිරිසේන වැඩිම ගාණ දීලා ලංකාවට කාර් එකක් ගෙනාවා. ඕගොල්ලෝ හිතනවාද ඩඩ්ලි සිරිසේන ගෙනාවේ කාර් එකක් කියලා? නෑ. ඩඩ්ලි සිරිසේන ගෙනාවේ රෝල්ස් රොයිස් එකක්. ඒ ගෙනාවේ තමන්ගේ තත්ත්වය පෙන්වන්න. ප්‍රෙස්ටීජ් එක. රෝල්ස් රොයිස් කියන්නේ ප්‍රෙස්ටීජ් බ්‍රෑන්ඩ් එකක්. ඇයි මිනිස්සු රොලෙක්ස් ගන්නෙ? රොලෙක්ස් කියන්නේ වොච් එකක් නෙමෙයි. රොලෙක්ස් කියන්නේ ලක්ෂරි. ඒකයි එච්චර සල්ලි දීලා ගන්නෙ. ඇයි මිනිස්සු Apple iPhone එක ගන්නෙ? iPhone එක ගන්නේ ෆෝන් එකක් නෙමෙයි. මිනිස්සු ගන්නේ ඉනෝවේෂන් එක. Louis Vuitton handbag. ඇයි Louis Vuitton handbag ගන්නේ? handbag එකක් නෙමෙයි. ඒගොල්ලෝ ගන්නේ අභිමානය. රත්තරන් ගන්න අය ගන්නේ ලෝහයක් නෙමෙයි. ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ මිනිස්සු. ඉතින් සමහර මොටිවේෂන් දෙන අය මම දැකලා තියෙනවා හෙන ලොකු මයික් ඉස්සරහා හැවිල්ලා ලොකු කතා කියලා ඔයගලන්ට කියනවා මේ දේවල් ගන්න එපා කියලා. මේ බ්‍රෑන්ඩ්ස් ඇත්තටම මේවායි වටිනාකමක් තියෙනවා. ඒකයි මිනිස්සු මේවට මෙච්චර ගෙවන්නේ. ඕගොල්ලෝ ජීවිතේ දියුණු වෙනකොට, ඕගොල්ලෝ ඉස්සරහට යනකොට, මේ ජයග්‍රහණ ලබනකොට, ඕගොල්ලන්ගේ මේ මුදල් බැංකුවේ දාගෙන විතරක් තියන් ඉඳලා මොනා කරන්නද? ඕගොල්ලෝ මේ ලක්ෂරි ජීවිත, මේ ලක්ෂරි දේවල් අරගෙන ඕගොල්ලන්ගේ ජීවිතේ සතුටු කරගන්න ඕන.